මේ රම්බඩගම ගමේ තවත් ඛේදවාචකයක් මේ විදිහට සතහන් කරන වෙලාවේ මේකේ ජීවිත බේරගෙන තියෙනවා. ඒ ජීවිත බේරගත්ත තරුණෙක් තමයි මෙතුමා. මොකද්ද නම? සම්පත් කීර්ති. මොකද්ද කොයි වෙලාවේද මේ සිද්ධිය වෙන්නේ? හරියටම මොකද්ද ඔබේ ගේ තියෙන්නේ කොතනද? මගේ ගේ තියෙන මහත්තයා මේ මෙතන උඩ 10:45 විතර තමයි සද්දයක් ඇහුනේ අපි. රෑ. ඔව්. අපි ඒ කියන්නේ නාය යනවා ඒ මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ මමයි අම්මයි වයිෆ් විතරයි ඉන්නේ. ඊට පස්සේ මම හිතුවේ මේ චුට්ට යනවා කියලා. ඊට පස්සේ මමයි අම්මයි මේ වයිෆුයි එක්ක කරගෙන ගේ පිටිපස්සේ තියලා මම ටෝච් එකක් අරන් ආවා මහත්තයා මෙතෙන්ට. මෙතෙන්ට යන බලද්දී ආන්ගර කොස් කහ මුදුනේ මහත්තයා මේ බස් ටික යනවා. ඊට පස්සේ මහත්තයා මම ආයේ ගේ පිටිපස්සට දුවන් ගියා. අම්මත් එක්ක. අම්මයි වයිෆුයි එක්ක. ඊට පස්සේ අම්මා පිටිපස්සේ ගේ පිටිපස්සේ එකන් ගේ පිටිපස්සේ මේ වගේම ගේ පිටිපස්සෙම යනවා මහත්තයා. ඊට පස්සේ මම එහෙම වාඩිලා හිටියා ටිකක් කියලා වාඩිලා ඉද්දි මේ ගෙදර සර් කෑ ගහන ඇහුණා මට මේ බේර ගන්න කියලා. ඊට පස්සේ මම එහා පැත්තෙන් ආයෙ පල්ලෙහාට දුවන් ආවේ රෑම. ඊට පස්සේ ඒ සර් කිව්වා ඔය කට්ටියන් ගල්ලන මෙතන ලොකු ගලක් තිබ්බේ මහත්තයා. අපේ ගේ මේ උඩින් තියෙන්නේ ලොකු ගලක් තිබ්බේ. ඒ ගල මේ පල්ලෙහාට ඇවිල්ලා කියලා තමයි ඒ සර් කෑ ගැහුවේ. මං ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මහත්තයා ටෝච් එක ගහලා බලද්දි ඇවිල්ලා නැහැ මෙහෙම මොකුත්. ඊට පස්සේ මං කිව්වා මෙහෙන්නේ ඇවිල්ලා තියෙන්නේ එහා පැත්තෙන් ඇවිල්ලා තියෙන කියලා. ඊට පස්සේ අපේ බාප්පලා ඉන්නවා මිට එහා පැත්තෙන්. ඒ කට්ටිය අපිට කතා කරලා කිව්වා මෙහෙම උඩහින් හොරවංගු එනවලු පල්ලෙහාට පුළුවන් තරම් කොහාට පරෙල්ල කියලා. ඊට පස්සේ ගම මැද ඉන්න මගේ යාළුවා කතා කරලා කිව්වා කොහාට යන්න පම්බල ඔහොම ඉඳපල්ලා අපිට පල්ලෙහාට මේ මඩ එනවා. එතකොටම මේ දෙන්නේ පල්ලෙහා මැරලා ඉන්න පල්ලෙහා පාර නැතිලා ඉන්නවා මේ උඹලා ඔහොම ඉඳපල්ලා කියලා. ඊට පස්සේ මහත්තයා එළිවෙන්න අහල පහල ගෙවල් තව දෙකක් තියෙනවා උඩින්. ඒ ගෙවල් දෙකේ කට්ටියත් අපේ ගෙදරට ආවා. ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා සසිය කියලා. අපි කියන අමිලා කියලා මේ අයියා අමිලා මට කෝල් කරනවා. එයා ගෙදර ඉඳලා දවස් දෙකකට කලින් කොළඹ ගිහිල්ලා තිබේ. එයා මට කෝල් කරලා කිව්වා කිරියා කියන්නේ කිරියා මේ ගෙදර කවුරුත් නැහැ මේ ෆෝන් ආන්සර් ගන්න පොඩ්ඩක් බලපන් කියලා. ඊට පස්සේ ඌ සැරෙන් සැරේට අරන් මට කිව්වා මම කිව්වා රෑ නා යන්න බෑම එළව දැන් පේන්නේ නැහැ උදේට යන්න කියලා. මම 6ට විතර කරුවලයි මීදුමයි ඔක්කොම. ඊට පස්සේ මම මෙතෙන්ට ආවලා බලද්දි මේ මොකුත් නැහැ මහත්තයා. ඊට පස්සේ මට හිතා ගන්න බැරුණා මේ කොහෙද කියලා. ඊට පස්සේ මම ඔතන උඩට නැගලා බැලුවා. ඊට පස්සේ මුළු පිට්ටනියක් කියලා තියෙන මහත්තයා මේ මෙතනින් උඩට. තනි කරලා තිබ්බ තේ වත්තක් පාරවල් ගස් හොඳට වැහලා මේවා ගස් කොළන් තිබ්බ මුකුත්ම නැහැ. ඊට පස්සේ මම එතනින් උඩටම නැංගා. උඩටම නැගලා වෙලා ඒ අමිලලාගේ ගේ ගාවට ඇද්දි අමිලලා ගයක් නැහැ. ඊට පස්සේ පොල් ගහ තියෙනවා. පොල් ගහ ගාවට බැස්සට පස්සේ බහින්න බෑ මහත්තයා රොම්මඩ. ඊට පස්සේ රොම්මඩත් එක්කන් විනාඩි 15ක විතර පොර වැදලා මම ඒ කටෙන් ගේ ගාවට ගියා. ගේ ගාවට පස්සේ ගියාට පස්සේ මම කෑ ගැහුවා මේ කවුරු හරි ඉන්නවද කියලා අහන්න. ඊට පස්සේ එක්කෙනෙක් කේන්ද්‍ර ගාන ඇහුණා මට. කේන්ද්‍ර ගාන ඇහුණාට පස්සේ මම ආයෙ කිව්වා තව එකපාරක් කේන්ද්‍ර ගාන මම කොහොම හරි ගන්නම් කියලා. ඊට පස්සේ මම ආයෙ කේන්ද්‍ර ගානකට මේ මෙතෙන්ට ආවිලා හිටියා ගමේ ළමයි කොල්ලෝ ටික. ඒ කොල්ලෝ ටිකත් ඊට පස්සේ මම කෑ ගැහුවා එක්කෙනෙක් ඉන්නවා උඹලට පුළුවන් නම් වරෙල්ල කියලා. ඒ කට්ටිය එන්න බෑ මහත්තයා මේවා සම්පූර්ණ එරෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය එනකන් කියලා මම හාරන් ගත්තා. මම පැය භාගයක් විතර හාරෙද්දී අපේ ගෙදරට ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයාත් ආවා ඒ මහත්තයා මමයි පැය එකමාරක් විතර හැරවලා එතන ගන්න බෑ වීදුරු කටු වලට මේ ගේ ඒ මාමගේ බිත්ති තිබ්බේ උඩ ෂීට් එකකට බෙල්ල පැනලා මට කියන්නේ මේ සම්පතය මට තව විනාඩි 5 ඉන්න පුළුවන් කොහොම හරි ගනින් කිව්වා. එතන පිහියක් අරගෙන රෙදි පටි කපලා උඩට ගත්තා පස්සේ පැයක් විතර ගියාට පස්සේ ගමේ කට්ටිය කඹ දාලා මෙහාට ඊට පස්සේ තමයි ගත්තේ. ඊට පහුවදා වලදී ඒ නැන්දන් මිනිහ හම්බුණා.